හැම දිනාටම තිරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවද? හැන්ද උපමා කරගෙන භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන බුදු බණ පදයක් දේශනා කරනවා. ඒ බණ පදය අපේ ජීවිතවලට හරි වටිනවා. කොහොමද? යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතම් පෛරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බී සූපරසඤ්ඤතා. දබ්බී සූපරසඤ්ඤතා කියලා කීවේ හැන්ද හොද්දේ කොච්චර ගිලිලා හිටියත් හැන්ද විසින් හොද්ද නිර්මාණය කළත් හොද්දේ රස හැන්ද දන්නේ නැහැ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා පඬිත පුද්ගලයන් ගණනාවක් මැද කොච්චර කාලයක් බාල විසින්ම පුද්ගලයෙක් සිටිනවා නම් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරගෙන කොච්චර හිටියත් බාල අරමුණු නම් තියෙන සිත්වල. එහෙම නැත්නම් දැනුගත් මිනිස්සුන් ආශ්‍රය කරන පුද්ගලයෙක් වුණත් ඒ අය සතුව තියෙන පුංචි ලාමක අරමුණු පමණක් නම් එයාට ජීවිතේ කිසිම දවසක යහපත් ඵලයක් ලබන්නට බෑ. ඔවුන්ගේ දැනුම හෝ ඔවුන්ගේ සිල් සුවඳ හෝ දාන ආදී පාරමිතාවල බලය හෝ කිසිදු දවසක දැනගන්නට හැකියාවක් නැහැ. ඉතින් මේ ලෝකයේ අපි පඬිත පුද්ගලයන් ඇසුරු කරනකොට තමන්ගේ බාල භාවය හඳුනාගෙනම කටයුතු කළ යුතු වෙනවා. තමන්ගේ බාල බව හඳුනාගත් යමෙකුට පුළුවන් තමන්ට ඉන් එහාට පියවරක් ගමන් කරන්නට, පියවර ඔසවා තබන්නට. එය ඔබ පඬිත පුද්ගලයෙක් කරනු නොඅනුමානයි. එනිසා ආදරණීය මිනිසුනි, අපි අපේ බාල භාවය එහෙම නැත්නම් කුසල අකුසලයේ පිළිබඳව නොදන්නා බව දන්නා තැනට යොමු කරමු. එය ප්‍රඥාවෙන් ආලෝකමත් කරමු. පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් පිරිසිදු භාවයට පත් වෙමු. ඒ බාල භාවය මුදවාලු යම් පුද්ගලයෙක් වේනම් ජීවහා සූපරසඤ්ඤතා. දිව හොද්දෙහි රස යම්සේ හඳුනාගන්නේද ඒ හා සමානව පඬිත පුද්ගලයාගේ ගුණවන්ත භාවයන් Tamanට හඳුනා ගන්නට පුළුවන්. ඒ අපේ ජීවිතවලට වඩාත් ඵලදායී වනු ඇති බව බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ භාවය ඔබ දියුණු කරගෙන ඔබේ ජීවිතය වඩාත් ඵලදායී තැනකට, සුන්දර තැනකට, ආදරණීය තැනකට ගෙනියන්නට වාසනා ගුණය උදා වේවා. හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන් වේවා. තිරුවන් සරණයි.